කියන්නේ කියලා කොහොමද මා සන්දා පිස්සුදෝ අර අම්මා සන්දා අද සඳුදා ඉඳලා ඒව කිව්වේ සඳත දංකරුවා දඟාරුවා අර ඉතින් මෙයා අද සඳුදා කියලා කිව්වේ නෑ මං මට වැටුණා බා සඳනේ වැඩ අමාරු දවස් ඊයේ දැක්කනේ එතකොට සඳුදා විතරක් කර ඉරිදාට පස්සෙන් සඳනේ ඔව් දැන් ඉරිදායි සෙනසුරාදායි සතියේද අන්තිම දවස්වල හරි සඳුදා ඔව් ඒ වෙලාව ඒ දෙක විතරක් මොකද සඳුදාගෙන් තමයි සතියක් පටන් ගන්න ඇයි ඒ සඳුදාගෙන් පටන් ගන්න බෑනේ ඉරිදාගෙන් පටන් ගන්න බෑනේ සෙනසුරාදාට කොහොමද දවුල වීකෙන්ඩ් නේ බං මොකක් දවුල සතියක් බෙදෙනවා වීක් ඩේස් වීකෙන්ඩ් කියලා දෙකකට ඔව් වීක් ඩේස් වලට දින 5ක් එනවා වීකෙන්ඩ්ස් වලට දින 2ක් එනවා ඇයි කොහොමද එහෙම හරියටම කියන්නේ ඒ කාලේ දන් සෙනසුරාදා ඉරිදායිමයි කියලා ඒ දෙකනේ මේ අවුල්නේ තනි වෙලා වගේ නෑ සෙනසුරාදා ඉරිදා කියන්නේ සඳුදා අඟහරුවාද කියනවා වගේ නෙවෙයි නේ වෙනම ලයින් යන්නේ රයනු මැදට ඇවිල්ලා ඉරිදා සෙනසුරාදා මේව බලන්න සෙනසුරාදා පටන් ගන්න තිබුණා අපිට ඒක ගන්න නැහැ. ඒතර බ්‍රහස්පතිවාරාදායි වීකෙන්ඩ්. වීකෙන්ඩ් වෙනවා නෑ එහෙම කරන්න බෑනේ එහෙම කරන්න බෑ බැරි ඇයි? ඒ කාලේ ඉඳන් මිනිස්සු බෙදලා තිනවා සතියක් දෙකකට 5යි 2යි කියලා පහ ඉතින් පහට දෙක ඔව් පහට කියන්නේ ඒකනේ එහෙනම් දැන් ඔයාලා කියන විදිහට එහෙනම් සෙනසුරාදා ඉස්කෝලේ යනවානේ අපි ඇයි සෙනසුරාදා ඉස්කෝලේ නිවාඩු දෙන්නේ අර අන්න ඒක තමයි ඒක තමයි ප්‍රශ්නේ මෙයාත් එක්ක ඉතින් මේ සඳුදායි අඟහරුවාදයි දෙන්න පුළුවන් නිමාඩු එහෙම දෙන්නේ නැහැ ඉතින් ඒක තමයි ඒ කාලේ ඉඳන් පැවතගෙන ආපු ওই කාලේ ඉඳන්ද ඒ කාලේ ඉඳන් සතිය හදපු දවස් ඉඳන් අපුද ඇදුවේ. සතිය හද සතිය ඒ උතුරන් එපා බං. අයියෝ මතරම් කිසිම නෑ ඒක අයින් කරන්න ඒක පන්නේ නා. අයින් කළා ඔයාලා දෙන්නෙක් මට ටෝක් කරන්න නෑ ඉතින් ඒක කරන්න නෑ මං ස්වාධීන මිනිස්සෙක්. ස්වාධීන හරි ඒවා පැත්තකින් ඉන්නකෝ එයා මං කියන්නේ සෙනසුරාදාද කියන්නේ වීකෙන්ඩ් මචං දහම් පාසල් යන්න තින්නේ සතියේද පළවෙනි දවසේද ඉතින් අපිට යන්න පුළුවන්. අන්තිමද? ඒ කියන්නේ දහම් පාසල් අරින්නේ නෑ ඉරිදට විතරයි දැන් පන්සල වහන්නේ දහම් පාසල වහලා සඳ සඳුදාට ඉස්කෝලේනේ බං ආසල ඉරිදට දහම් පාසල සඳර දහම් පාසල් යන්න දාලා ඉරිදට ඉස්කෝලේ දාන්න පුළුවන්. එහෙම දානවද බං එහෙම දාන්නේ නෑනේ බං ඉරිදාටනේ බං දහම් පාසල් යන්න මම කිව්වේ ඉරිදනේ බං සතියක අග සතියක ඉරිද බලලා නැද්ද මං කොම්මුණා. අර ඔව් සතියගේ ඉරිදා සතියක ඉරිදා සින්දුවනේ අග තියෙන ප්‍රෝග්‍රෑම් එක නමක් එක වා ද්‍රෝහී බං. නෑ එහෙම ද්‍රෝහිකන් එහෙම නෑ පැන්න මගේ පැත්ත රැක් එකට මේ ඔයා තව මොනවද ප්‍රශ්න තියෙන්නේ තර්ක කරාම මාත් මට එහෙම ප්‍රශ්න නෑ බං එහෙම අර හරියට දැන් අලුත් සති අග ඒකේ නම හරි දැන් අලුත් එක. අලුත් නමත් එතනම කියනවා